විරාමයෙන් පස්සේ නවත දෙක තුලා ඉන්නේ දාන්න 5ක් එක්ක තරඟ වට 4ක් අවසානයේ මේනකොට අවසාන තරඟ වටේ තමයි තුරුලා තියෙන්නේ. ලකුණු තත්ත්වය තමයි ලබා දෙන්න තියෙන්නේ. ඉතමත් හොඳයි තරඟ කරනවා කණ්ඩායම් දෙකම. අර පළවෙනි තරඟ වටේ ලකුණු සංඛ්‍යාව යහට මෙහාට උන් නැත්තම් මේනකොට ඉතම දැක්කම විහිළුවක් කරන්න කියලා අප්සෙට් ඒකට විහිළු තියෙන දුරදිග ගිය තරම් බෑවගේ විහිළුවක් කරලා අවසාන තරඟ වටේ තමයි තුරුලා තියෙන්නේ. ලකුණු සංඛ්‍යාව ලබා දෙන්නයි සූදානම. තරඟ වට 4ක් අවසානයේ ලකුණු. නිරෝෂණ ඉලේ පෙරුම සමගින් නිමන්ති පෝරගේගේ කණ්ඩායමේ ලකුණු 425යි. ලකුණු 425ක් ලබාගෙන තියෙනවා. 605යි. 705යි. ඉෂාන් ගඩ. ඉෂාන් මෙන්ඩිස් සමගින් ලක්ෂිකා ෆොන්සේකාගේ කණ්ඩායමේ ලකුණු 605යි. ගණන් පෙළ දුව. ලකුණු 425ක් නෑ වැරදිලා. නෙමෙයි. ලකුණු 600 තියෙනවා ගණන් වලට. ඒ කියන්නේ ඒකක්ද? නෙමෙයි ලකුණු 605යි. ලකුණු 605යි ලකුණු 425යි. අවසාන තරඟ වටේ තියෙන්නේ මේ තරඟ වටේ තමයි තරඟ වටේ අනිත් තරඟ වට 4ත් එක්කටම මේක ඔන්න වටේ. ඔන්න වටේ කරනවා. එන්නේ ඒ අවසාන වටේට යන්න තරඟ වටේ. අවසාන තරඟ වටේට යන්න සූදානම මාබල්ස්. මාබල්ස් තරඟ වටේදී කරන්න තියෙන අර ප්ලේට් එකේ තියෙන ලස්සන මාබල්ස් පාස් කරන්න තියෙන මේ ප්ලේට් එකට. ඒ ප්ලේට් එකේ තියෙනවා බ්ලැක් කලර් කළු පාට මාබල්ස්. ඒ බ්ලැක් කලර් මාබල්ස් පාස් කරොත් එක මාබල් එකකට හම් වෙනවා ලකුණු 50. බ්ලැක් කියන්නේ කළුද මල්ලි? අර පොඩි මාබල් එකකට ලකුණු 50. ඒතකොට අර බෝලයක් පාස් කරොත් කොච්චරද කියලා මාබල් එකකට පාස් කරන මේක කියන්න දෙන්නේ නැද්ද? ලකුණු 25ක් ලබා දෙනවා. එතකොට එකවර මේ හැන්දෙන් සාමාන්‍යයෙන් මාබල්ස් 4ක් පහ පාස් කරලා තියෙනවා. ඒ අනුව ලකුණු 200ක් 100ක් කියන්නේ ලොකු ලකුණු සංඛ්‍යාවක් නෙවෙයි මේ තරඟ වටේදී. සාමාන්‍යයෙන් මේ අවස්ථාව ලබා දෙන්නේ ලකුණු වැඩි කණ්ඩායමක්. ඒක තමයි මම මේ රෙඩි වෙලා ඉන්නේ. රෙඩි වෙලා ඉන්නේ. රයිට් බලමු තරඟ කාන්නේ කොහොමද කියලා. මේ තරඟ වටේ තරඟ කරන විදිය අනුව ජයග්‍රහණය දෙන්න කරයි. තෑගි ගෙදර අරයි එන්න. රයිට් සූදානම් කාලය ආරම්භ ගන්න 3යි 2යි 1යි ස්ටාර්ට්. අරේ නරේ වෙන්න කලියක පැන්න කරන්න. උත්සාහ ගන්න. හොඳයි. පළවෙනි අවස්ථාව තමයි පාස් කරන්නේ. මාබල්ස් දෙකක් පාස් කරනකොට අතකලඟදම උත්සාහ කරන්න මාබල්ස් දෙකක් වට ගත්තා. හොඳ මට වෙන්නේ කිව්වා. උත්සාහ කරන්න බලමු. කලුවේ හොයන්නේ. ඉෂානි තාමත් හොඳින් තරම් කරනවා. අවසාන තප්පරා 30. ඒ කරේ බලමු මොනවා කරගනීද කියලා. නෑ ආයි බ්ලැක් බෝල් එකක් වට්ටගත්ත බ්ලැක් මාබල්ස් දෙකක් වට්ටගත්ත මේ එනකොට. ඕකත් වැටෙනවා. ඕකත් වැටෙනවා. හතරක් ගත්තා. උත්සාහ කරන්න. අල්ලන්න ෂාන් මෙන්ඩිස්. කලු දෙයක් දැම්මා. අඟින් අල්ලන්න. කලු හොයනමු ඉල්ලන් හාරනවා වගේ. අපිට පස්සේ ප්‍රෝග්‍රෑම් එකට ගෙවල් වලින් ප්‍රශ්න එනවා. ගෙවල් වලින් ප්‍රශ්න. පවුල් ප්‍රශ්න නෙමෙයි. 5යි 4යි 3යි 2යි 1යි කාලය අවසానයි ඉෂාන් මෙන්ඩිස්ගේ. ගාත එක දාන්න දෙන්න. කොටු නෑ නේද? කොටු නෑ. ඒක හරි කැත එක දැම්මොත් එක බෑ. කොහොමද දෙන්න බෑ. රයිට්. 50 අවස්ථාව ලබාගෙන තිනවා 1යි 2යි 3යි 4ක් 25 අවස්ථාවන් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි යනවා ලකුණු 250යි ලකුණු 200යි 450ක් ලබාගෙන තිනවා. රයිට්. අවස්ථාව ලබා ගන්න තියෙන්නේ නිරෝෂණ ඉලෝ පෙරුම සමගින් නිමන්ති පෝරගේ කණ්ඩායමේ අවස්ථාව. බලමු නිරෝෂණ තරග කරන්නේ කොහොමද කියලා. මේ තරග වටේ තරග කරන විදිය අනුව ජයග්‍රහණය දෙන්න වෙයි. ගෙදර තෑගි අරන් යයි. කාලය ආරම්භ කරන්න සූදානම් ඩිස්ටර්බ් කරන්න පුළුවන් ඉෂාන්ගේ කණ්ඩායමට. ඉතාලි හොඳ ලකුණු සංඛ්‍යාව ලබාගෙන තියෙනවා. බලමු 3යි 2යි 1යි ස්ටාර්ට්. හෙමින් කලබල වෙන්න. උත්සාහ ගන්න නිරෝෂණ. හෙමින් ගාන වට ගන්න එපා. පුළා ඉක්මනට මාව සංඛ්‍යාව පාස් කරන්න සිද්ධ වෙනවා. බෝල් එක ඇද වුණා අර. උත්සාහ කරන්න. වට ගන්න එපා හෙමින් කරන්න. අපි උත්සාහ සපෝට් කරන්න. කරනවා. උත්සාහ ගන්න මන්ද. වට ගන්න එපා. අරක වැටලා දායොත් බලාගෙන බෝල් එක ඇද වෙලා. හෙමින් ළඟට වෙලා ගන්න හෙමින් කලබල වෙන්න එපා. රයිට්. උත්සාහ ගන්න. හෙමින් හරි. පොඩි සපෝට් එකක් මේකේ දෙන්න. මදි මේකේ මදි නිරෝෂණ. හෙමින් එක පාස් කරන්න හෙමින්. උත්සාහ කරන්න කාලය ගමන් කරනවා. හරි. විනාඩියේ කාලය ලැබෙන්නේ එකයි තියෙන ප්‍රශ්නය. හෙමින් කරන්න වැඩේ කලබල වෙන්න එපා වට ගන්න එපා. උත්සාහ කරන්න මේකේ හෙමින් වට ගන්න පුළුවන් නම් රතු පාට එක වට ගන්න.
එමේ කලබල වෙන්න එපා. ඔය තියෙන්නේ. කාලේ තමයි. හෙමින් වාටර ගන්න බා. හරි හරි. උත්සාහ ගන්න කාලය අවසාන තප්පර 5 කළුපු තෝරනවා. 4 කලුතර. 3 අම්මට සිරියේ දෙක ඔන්න එක කාලය අවසානයි. ඔය අවස්ථාව ලබා ගන්න පුළුවන්. ඔක පුළුවන් ඔක යන්න. ඕකට මොකද ඒක ලබා ගන්න තිබේ අවස්ථාව. බලමු. හරි. ඔයින් ගියා මට. මම මෙතන ඇයිද ගණන් කරන්න දැක්කේ. මදි වගේ. මදි වගේනේ. right. මදි. අපේ ලකුණු බලන්න මදි. අපේ ලකුණු black බලන්න. marbles පාස් කරලා තියෙනවා 1යි ඒත් මම 2යි 3යි 4යි 5යි 6ක්. black marbles 6ක් පාස් කරලා තියෙනවා. යනවා ලකුණු 300ක් ලබා ගන්නවා. 25 අවස්ථාවන් 1යි 2යි 3යි 4යි 5ක් ලබා ගන්නවා. යනවා ලකුණු 125යි ලකුණු 300යි. ලකුණු 425ක් ලබා ගන්න. right අවසාන ලකුණු සංඛ්‍යාව ලබා දෙන්න සූදානම. එයා ලකුණු වයින් වෙලා නැහැ නිරෝෂණ නිලේ පෙරමුගේ කණ්ඩායමෙන්. නිරෝෂණ නිලේ පෙරමුම සමගින් නිමන්ති පෝරගේ කණ්ඩායමේ අවසාන ලකුණු සංඛ්‍යාව ලකුණු 850ක් ලබා ගන්න තියෙනවා. ලකුණු 850යි. ඉෂාන් මෙන්ඩිස් සමගින් ලක්ෂිකා ෆොන්සේකා කණ්ඩායමේ ලකුණු අඩු කරේ නැත්තම් ලකුණු 1055ක් ලබා ගන්න තියෙනවා. ලකුණු 200ක් අඩු වෙලා තියෙනවා. ඒ අනුව ලකුණු 855යි ලබා ගන්න. අනෝ ජයග්‍රහණය කරන්නේ නිරෝෂන් ඉලේ පෙරමුම සහ නිමන්ති පූර්ගේ කණ්ඩායම. ඒවට අපි තෑගි ලබා දෙන්නේ. මේගොල්ලෝ කණ්ඩායම මොකද එහෙම ලකුණු අඩු කරන්නේ නැහැ. යාළුවෝ එන්චාන්ට් සහ සිගෝ මොබයිල් ඉතින් අපි ලබා දෙනවා. ජංගම දුරකථනයකොත් ඒකලස්ස ගිෆ්ට් එකක් එකකුත් මේ දෙක මට දෙන්න. පුළුවන් සහෝදර කලාකාරයන්ට මේක ෂෙයා කරගන්න පුළුවන් ඒත් එක්කම ගෙදර දාගන්න පුළුවන්. බොහොම ස්තුතියි. මේක ගෙදර එන කලින් ෂෙයා වෙන්න කට්ටිය බලාගෙන. right සිගෝ මොබයිල් සහ එන්චාන්ට් දෙන වටිනා ගිෆ්ට් එකක් දෙකක් අර පළවෙනි තරඟ වටේදී කරන්න කිව්ව වීලුව නිදා තමයි මේ වීලුව දුරද ගියා. විහිළු දුර දිවි යනවා. ඉන්ඩෝනේසියාව මොකද කියන්න තියෙන්නේ ඊටමත් සතුටින් අපි කාලයක් ගත කළා. අනිවාර්යයෙන්. ප්‍රෝග්‍රෑම් එක ගැන කියන්න තියෙන්නේ තරඟය ගැන මොකද නෑ කියන්නේ? ඇත්තටම මේ අපේ සහෝදර කලා ශිල්පීන් සහ ශිල්පිනියන් සමග හොඳ අවස්ථාවක් ගත කරේ. මූණ පොඩක් ක්‍රීඩාව මම මේ ඔබ වීලු කරන්න කියලා. විහිළු කරන්න එපා තරග. තරගකාරීත්වය තියාගන්න නැති වෙච්ච එක පොඩ්ඩක් පළවෙනි තරගෙට අවුල්ුනේ මේ වැඩේ. ඔය ඉතින් මම හිතන්නේ මේ ලිබර්ටිවයි පතාගෙන ඇවිල්ලාද කොහෙද? දාන්න පා කැමදාම આવුත් අපි දෙන්න එකට ඉන්නවා. ඊළඟ පාර මෙයා නැතුව ගයිද ඔය යා කැමති නැහැ මම ඉන්නවා ලකුණු 1055ක් ලබාගෙන ඉෂාන් මෙන්ඩිස් සමගින් ලක්ෂිකා ෆොන්සේකාගේ කණ්ඩායම අපි මේ වගේම ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් එක්ක ලබන සතියේ දෙනවා ඔයගොල්ලෝ ගෙදරට එතකන් සමුග යනවා ඔයගොල්ලෝ ගෙදරින් දාන්න පහක් මොකද කියන්නේ ඉස්සලා කරනවද මාත් එක්ක हमारी एंट्री यार दिल में बजी घंटी यार हमारी एंट्री यार दिल में बजी घंटी यार टंग दिल की सुन कमेंट्री यार प्यार की गारंटी यार टंग